කොහොමද ළමයි? මොකද හිතන්නේ කතාව ගැන? ඔව් ඔයාගෙන් ඇහුවේ. කතාව ගැන ඔයාට හිතෙන දේ පහල කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න අමතක කරන්න එපා. හොඳේ? ඉතින් ඒත් එක්කම කතාවට ලයික් එකකුත් දාන්න. channel එක subscribe කරන්න. අලුත් කොටසක් අරන් එක්වල ඉන්න. 41 කොටස. කුඩා බෝතලේ අතරගත් කියා වෙවුලමින්නෙහි පෙත්තක් අතටගෙන අපහසුවෙන් කොල්ලව තම සිරුරෙන් මෑත් කරගත්තාය. මගේ රත්තරන් මහත්තයෝ අපි මේක බොමු. ඇය බලෙන්ම පෙත්ත කොල්ලාගේ මුවට ඔබ වතුර පොවා නැවත ලයට තද කරගත්තේ හඬමිනි. අනේ අයියේ සනීප වෙන්න දෙයනේ මොකද ඔයාට තියෙන අසනීපේ? ඇයි මෙහෙම වෙන්නේ? ඇය ඔහුගේ ගැන හිස කෙස් අතර ඇඟිලි තුඩු යවමින් සිතුවේ. විනාඩි කිහිපයක් යන විට කොල්ලා මදින් මද සුව වෙතිය. ඇගේ ළම හිරිවැටි ඇත. ඔහු වේදනාවට සපාගෙන සිටි තැන නම් තුවාල වී තිබෙන නොඅනුවන් මානය. පෙර දිනක හෝටලයේදී සපා ඇති වූ තුවාලය යන්තම් හොඳ වූ පමණි. විනාඩි 20කට පමණ පසු කොල්ලා ලයෙන් හිස ගත්තේ ඇයට තෙහෙට්ටුවට හා වේදනාවට නින්ද ගොස් තිබියදීය. බ්ලවුසේ ගැලවී ඇති බොත්තම් දෙකක් අතරින් ඔහු දුටුවේ තම දත් පහර සිටිමින් සිහින් ලේ බිඳිති නැගී ඇති ඇගේ සුදු ළමයි. ඇගේ සුරතේ ගුලි කරගෙන ඇති තම බෙහෙත් බෝතල දුටු ඔහුට සුසුමක් හෙළුණි. දුරකථනය අතරගත් ඔහු දුටුවේ මගහැරුණු ඇවතුම් රසකි. සියල්ලම කේෂ්කිනි. දුරකථනයේ ශබ්දය අඩු කර තිබුණු නිසා ඇසෙන්නට නැත. හෙලෝ නංගි. කේෂ්ගේ හඬ කලබලය. මම කවදයක් උතර නංගි උනේ. ඕ thank God. දැන් හරිද මම එන ගමන්. නංගි උඹට කතා කරාද? දැන් අඩුයි තමසෙන්න එපා. මට අඩුයි මං දැන් යනවා. කෝකෙල්ල. ඒකේ නීති. ආයෙ තවගේ බෙහෙත් දාන්න වෙනවා බං. ඇයි? තමා ඇගේ ලය තුවාල කර ඇති බව හේෂ් සොයුරාට පැවසී. අනේ මන් දා තෝ ඩ්‍රැකියුලාගේ කෙද්ද කොහෙද? ඔහොම අපන්න එපා බං. දත් පාරවල් විසයි යකෝ පැසවයි. ඊතල හැප්පුවේ නෑ බං. මම බෙහෙත් ටිකක් දාගෙන යන්නම් තරංගයට කියලා. හරි එහෙනම් පරිස්සමින් යන්න. මම අම්මාව ගිහින් බස්සලා හෝමගම යන ගමන් හිටියේ. ආයෙ මහරගමට මාවතට සනීප නැහැ කිව්ව නිසා. දැන් අවුලක් නැහනේ. මං ආයෙම යනවා එහෙනම්. හරි ඵලයන්. අවුලක් නැහැ. කිව් හේෂ් සුසුමක් කියලා කියා තිස කොරක් පමණක් බලා රියපන ගැන්වී. මද දුර ගමන් කරන විට කියා අවදි විය. අනේ අයියේ ඔයාට සනීපද දැන්? ඇය ඇසුවේ නිහඬවම රියපතවන හේෂ් තිස විමසිලිමත්ව බලමිනි. ඔහොම බලන්න එපා ඔයි. මට හොඳයි. තමුස මේක කාටවත් කියලා තිබ්බු. මට කියලා මැරුම් කෑවනම් ඊට වඩා හොඳයි කියලා හිතේ. ඔහු කිව්වේ තදින් නමුත් කෝපයෙන් නොවේ. ඇයි හිස සැල්ලුවේ සැනසීමෙනි. පපුවෙන් නැගෙන වේදනාව ඉවසා ගත නොහැක. කෙල සිමින් හේෂතට නොදැන එන්නට ලය පිරිමැද ගත්තේ දැනෙන දැටි වේදනාවටය. යන ගමන් බෙහෙත් ටික ගන්න යමු. අපෝ මේකට නම් ඇස් දෙකක් නෙවෙයි තියෙන්නේ. ඒ ටිකට එකත් එකලා. ඇයි සිතුවේ කටත් ඇද කරගෙනය. ඔහුගේ වෛද්‍ය මිතුරා සිටින රෝහලට හේෂිත ගියේ. අඩෝ හේෂ වර ආනංගි කොහොමද? කියා සිනාසුනා පමණි. ඒ පාර මොකද කේස් එක? මේකයි මචං. හේෂිත පැවසුවේ වචන හොමාරුවක් නිසා තමා අතිනයට තුවාල සිදූ බවයි. කියා පුදුමෙන් බලා සිටි හේෂිතගේ මුව දෙසයි. මෝබං උඹ මොකෙත්ත බං මෙහෙම කෑලි කඩා ගන්න හදන්නේ? අනේ නංගි වෙන කිපෙලපම් බං. මූ එක කියොත් ඔයාලට බබාලට කිරි දෙන්න වෙන්නේ සූප්පුවෙන්. තරංග පැවසුවේ හේෂිත රවත්තිය. රෝහලෙන් පිට වී නිවසට එන අතරතුර හේෂිත කිසිදු කතාවක් නොකර රිය පැත වූයේ කියා බිය වෙද්දීය. ඔහු නතුන් ගැන නැවත නොඇසුවේ කිසියම් හේතුවක් නිසා බව ඇයට පැහැදිලිය. අයියේ ඇයි මොකක්ද කල්පනා කරන්නේ? දැන් මෙච්චර දවස් කල්පනා කරපුවම මම තමසුර කීයද කල්පනා කරේ?
ඔහු ඇසේ සුපුරුදු කෝප්පේනි. ඇයි දෙක ඇස්සුනාය? අපරාධේ පෙරි දෙකක්ම දෙන තිබ්බ එකට වැහෙන්නම. ඇයි සිතුවේ ඔහුට රවුමිනි. ඒ මොහොතේම හේෂ්ගේ දුරකථනය නාද විය. ඒ අතරගත් ඔහුගේ මුවේ ඇඳී ගිය නොරිස්සුමකි. මේ මගුල ආන්ස කරනවා මුන්ට ටිකක් බුරල දුන්නම් කරේ යන්නෙනවා. හේෂද බනිමින් කියා දෙසට දුරකථනය විසි කළේ ඇයෙහි මුහුණත බලද්දීය. තනීෂා ඇය කීවේ ප්‍රශ්නාර්ථයක් මුවේ තබාගෙනය. ඇයට සිහි වූයේ සාදේ තිබූ දිනේ හේෂතගේ සිරුරේ එල්ලීවුන් යුවතියයි. ඇය නම් එසේ මෙසේ එක නොව සාරාගේ පෙනුමක් තිබූ ඒ යුවතිය දෙස බොහෝ පිරිමින් දෙවරක් හැරී බලනු නොඅනුමානය. තනීෂ තමයි අරන් බලනවා. හායි හැන්සම්. හෙලෝ කවුද මේ? මං කියාෂා. අය ඩ්‍රයිව් කරනවා. දනීෂ පණිවිඩයක් තියනවද? මිස් දනීෂ කියනවා. හෙෂ්ට කියන්න තියෙන එක තමුන්ට කියලා හරියනදාලු. සල්ලිකාර කොල්ලන්ගේ ඇඟේ එල්ලෙන දඟලන ගොටි හැත්ත. තමුසේ නේද හේෂද මැරි කරන් ඉන්නවා කිව්වේ? මතක තියාගන්න. ඒ කසාද වෙන්නේ නැහැ. මගේ ඩැඩි මං ඉරන ඕනෙම දෙයක් දෙනවා. හේෂද මැරි කරන්නේ මං. එයා දැක්ක දවසේ මං ඒක හිතාගෙන ඉවරයි. ඒ ආඩම්බරකාරයා මගේ විතරයි. wow so sexy. මරණ පිස්සු වගේ මතක් වෙද්දි ඒ කියා දුරකථන විසන්ධි කර පසකට තම මහා හඬින් හැඬුවේ හේෂද බියපත් ඇත්තේය. නතුන් ඇතුළු පිරිසගේ රීතවීම නිසා රත් පැහැවී ඉදිමි ඇති කොපුල් පුරා කඳුළු ගලා ගියේ. රත් පැහැ කොපුල මත කාකයෝ හෝ ඇඟිලි හතරක සලකුණක් මතුවී පෙනෙත්තේය. මොකටද තමුසේ අඬන්නේ? පිස්සු හැදිලාද? හේෂද ඇසුවේ පුදුමෙන් හා කෝපයෙනි. කියාට දැනුනේ තමා ගැනම විශාල ආත්මානුකම්පාවකි. හේෂදත් මේ සියල්ල දන්නා ඇත. නැතිනම් කිසිදු දවසක නොදෙන පරිදි ඔහුගේ ඇමතුම් වලට පිළිතුරු බඳින්නට දුන්නේ ඇයි? ප්ලෑන් කරලාද මේ කෝල් එක මට ආන්සර් කරන්න දුන්නේ? ඇයි කෙලින්ම මට බනින්න නැත්තේ? මම බලෙන් බඳින්න කිව්වද? ලැජ්ජා වුණේ මට. මම පාඩුවේ අයින් වෙලා යන්න. කොහෙවත් එන ගෑනුන්ට කියලා මට අපහාස කරන්න එපා. අපි දුප්පත් තමයි. ඔයාලට ඒක ප්‍රශ්නයක් නැති නිසා මේකට කැමති වුණේ. ඇයි දැන් මෙහෙම කරන්නේ? කියා ඇසුවේ වේදනාවෙනි. මොනවද යකොතෝ කියවන්නේ? හේෂුන්නේ කිසිවක් සිතාගත නොහැකිව. මේකට පිස්සු හැදිලාද? ඔහුට සිතුනේ කවදාවත් නැති වේ කෑකසතිය. කියන්නේද අර නැටිචි මට අරන් කියපුවා. සෝරි, ඔයාගේ වයිෆ් වෙන්න ඉන්නේ යානේ. මං වගේ හිඟනෙකියක් නෙමෙයිනේ. so sexy. hi handsome. ඇය තනිවම කියවයි. හේෂදට එක්වරම මහා හඬින් සිනහ නැගුණේ කියා පුදුමයෙන් ඔහු දෙස බලද්දීය. ඔහුගේ සිනහව නම් රස තේ කෝප්පයක් බොමින් රස විඳිය හැකි තරම් සුන්දරය. තමා දිනක මිය යන්නේ ඒ සිනහවට වශී වී හුස්ම ගන්නට අමතක වීමෙන් කියා සාධාරණ බියක් ඇයට ඇතිවිය. තමුසෙනම් අයියෝ. ඔහු තවත් සිනාසේ නෙතුවකින් සිහින් කඳුළු බිඳුවක් පවා පෙනෙයි. හම්බෝ කාලෙකට පස්සේ ඉනා වුණා. තමුසෙට මූලය අමාරුවක් තියෙනවද හලෝ? හේෂිත තවමත් සිනාසේ. නපුර මගේ ආඩම්බරකාරය කාටවත් දෙන්නේ. ඇයට රැවුල් කොට පිරුණු කම්බලක් සිප ගන්නට සිත් විය. ඔහු මෙතරම් සිනාසෙනු ඇය දැක නොතිබුණි. ඇයි? නේ වන්දෝයි. මොනවනම් තනිෂ සෙක්සි කෑල්ල. වාව් මතක් වෙතේ මාර කික් එකක් එන්නේ. සල්ලි වැහි වැලා. ඉතින් ඒකේ බඳිනවා කියන්නේ પરම්පරා 7ක් කොට. ඒත් කියාගේ මුවේ මන්දහසේ අතුරුදන් වේ. හමු වෙමු නැවතත්. කතාව ගැන අදහසක් කියාගෙන යන ළමයි නැසනිපු නිසා තමයි මේ දවස් ටිකේ ප්‍රමාද වුණේ. ඉදිරියේදී පුරුදු විදිහට කතාව ගෙන්නම්. ඒත් එක්කම මේ දවසට රිදුම් මැදින් කොටසකුයි මිල්ලිහිරි කොටසකුයි අරගෙන ඉන්න මේ සතියේ ඉඳන් අද හවස හෝ හෙට සිට කතාව කියවගෙන යනකම ඔයාලගේ අදහස කියාගෙන යන්න. කතාව ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අලුත් කොටසක් අරන් ඉක්මනට එන්න.